ධනවත් වීමේ රහස සොයා ගිය ගමන. එක්තරා ගමක අමල් සහ විමල් කියා මිතුරන් දෙදෙනෙක් සිටියා. දෙදෙනාම එකම රැකියාව කළ අතර එකම වැටුපක් ලැබුවා. නමුත් වසර කිහිපයකට පසු විමල් ඊතා ධනවත් පුද්ගලයෙකු වූ අතර අමල් තවමත් මුදල් ප්‍රශ්නවලින් පීඩා වින්දා. දිනක් අමල් විමල්ගෙන් ඇසුවා. මිතුර මට කියන්න කොහොමද ඔරා මෙච්චර දියුණු වුණේ කියලා. විමල් සිනාසී ඔහුගේ රහස් පහ පැහැදිලි කළා. 1. එකම බිත්තරය මත රඳා නොසිටීම. අමල්, ඔයාගේ රක්ෂාවෙන් ලැබෙන පඩිය විතරයි ගන්නෙ. හැබැයි මම මගේ පඩියට අමතරව කුඩා ව්‍යාපාරයක් සහ තවත් අමතර වැඩ කිහිපයක් පටන් ගත්තා. එක මාර්ගයක් වැහුණත් මට තව ආදායම් මාර්ග තිබුණා. මුදල් නිදාගන්න ඉඩ නොදීම. ඔයාගේ ඉතිරි කිරීම් බැංකු පොතේමි තිබ්බා. ඒත් මම කලේ ඒ මුදල් කොටස් වෙළඳපොලේ සහ ව්‍යාපාරවල ආයෝජනය කරපු එක. දැන් මම නිදාගෙන ඉන්නකොටත් ඒ ආයෝජන මට මුදල් උපයාලා දෙනවා. වත්කම් සහ වගකීම් හඳුනා ගැනීම. ඔයා පඩිය ගත්ත ගමන් කලේ වටිනාකම අඩුවන අලුත්ම ෆෝන් සහ අනවශ්‍ය දේවල් ලයබිලිටීස් ගන්න එක. මම කලේ කාලයත් එක්ක වටිනාකම වැඩිවන ඉඩම් සහ කොටස් මිලදී ගත්තු එක. වත්කම් වලින් මගේ සාක්කුවට සල්ලි ආවා, ඔයාගේ දේවල් වලින් සල්ලි එළියට ගියා. ඉවසීමෙන් බලා සිටීම. මට එක රැකින් ධනවතෙක් වෙන්න ඕන උනේ නැහැ. මම අවුරුදු ගණනාවක් මගේ ආයෝජන වර්ධනය වෙනකම් බලාගෙන හිටියා. කාලයත් එක්ක ඒ ලැබුණු ලාභය තවත් ලාභ උත්පාදනය කළා. කම්පවුන්ඩින්. අසාර්ථක වුණු වෙලාවෙත් මම අත්හැරියේ නැහැ. අන්තිම දේ තමයි මම කවදාවත් ඉගෙන ගන්න නැවතුනේ නැහැ. මම මුදල් පාලනය කරන හැටි ගැන පොත් කියවුවා. දක්ෂ ව්‍යාපාරිකයන්ගෙන් උපදෙස් ගත්තා. ඊ දැනුම තමයි මට හරි තීරණ ගන්න උදව් කළේ. අමල්ට වැරදුණු තැන වැටහුණා. ඔහු එදිනම Tamanගේ මූල්‍ය පුරුදු වෙනස් කරගන්න තීරණය කළා.